හරි දැන් අපි බලමු ඉස්සෙල්ලාම 1xbet account එක හරියටම හදාගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම යන්න ඕන මේ මෙතන උඩ කොළ පාට මේක තියෙන එක registration එකට ගියා. ශ්‍රී ලංකා ඒ ටික හරියට දැම්මා. ශ්‍රී ලංකන් රුපීස් දැම්මා. ඊට පස්සේ ප්‍රොමෝ කෝඩ් එකක් තියෙනවා. ඒක මම ඔයාලට දාන්නම්. ඕක දැම්මා. ඉෂාර 12 අරකට දැම්මා. අපි registration දුන්නා. ඊට පස්සේ මේ වගේ එකක් තියෙනවා ෆුට්බෝලයක් එක මැදට හරියට දාන්න තියෙන්නේ. දැම්මා සක්සස් කියලා මෙසේජ් එකක් එනවා. ඊට පස්සේ අපේ ID එකයි පාස්වර්ඩ් එකයි එනවා. ඕක අනිවාර්යෙන් මතක් කරලා ඔයාලා කොහේ හරි කොපි කරලා තියාගන්න. ඕක වටිනවා. ඔයාට account එකට log වෙන්න log out වෙලා වෙන ෆෝන් එකකින් හරි log වෙන්න මේක අනිවාර්යෙන් මතක් කරලා කොහේ හරි ලියලා තියාගන්න. ඒක ගොඩක් වටිනවා. next දුන්නා. දැන් අපේ account එක log වුණා. ඊට පස්සේ කරන්න තියෙන්නේ අපේ profile එක මේක කරගන්න fill කරගන්න ඕන. මොකද අපිට deposit withdrawal දාද්දී deposit දාන්න පුළුවන්. withdrawal ගද්දී අනිවාර්යෙන් අපි profile එක මේක කරලා fill කරලා තියාගන්න ඕන. අපේ surname එක first name එක birthday එක region ඒව ටික ඉන්න කියන්නේ address එක ID number ID එක හදපු දවසේ ඒ ටික දාලා ඒ ටික registration එක දුන්නාට පස්සේ ඔයාලා deposit withdrawal කරගන්න පුළුවන්.